ආයිබෝවන් අද කියන්න ඔයා රෙස්ටරන්ට් එකේ වැඩ කරන එක්කෙනෙක්. එක දවසක ඔයාගේ රෙස්ටරන්ට් එකට එනවා චීන කතා කරන කස්ටමර් කෙනෙක්. ඔයා එතකොට කොහොමද එයත් එක්ක කතා කරන්නේ? බය වෙන්න එපා. අද මම කියලා දෙනවා පාවිච්චි කරන්න පුළුවන් 12ක් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් 12ක් ඔයාට මේ චීන කස්ටමර්ත් එක්ක කියන්න. පළවෙනි එක hello. ඒක Chinese වලින් කියන්නේ ni hao. ni hao. Second, how are you? ඒක Chinese වලින් කියන්නේ nin hao ma. nin hao ma. තුන්වෙනි එක would you like to look at the menu? ඔයාට menu එක බලන්න ඕනේද? 您想看菜单吗？您想看菜单吗？ හතරවෙනි එක do you have any dietary restrictions? ඔයාට කන්න බැරි දෙයක් තියෙනවද? 您有任何的饮食限制吗？您有任何的饮食限制吗？ පස්වෙනි එක ඔයා සැර කෑම ආසද? Do you like spicy food? 您喜欢辣食物吗？您喜欢辣食物吗？ හයවෙනි එක would you like anything to drink? ඔයාට බොන්න මොකක් හරි ඕනේද? 您想要喝任何饮料吗？您想要喝任何饮料吗？ හත්වෙනි එක මේ තියෙන්නේ ඔයාගේ කෑම එක. Here's your food. 这是您的食物. අටවෙනි එක ඔයාට වෙන මොන හරි ඕනේද? Anything else? 有别的吗？有别的吗？ නවවෙනි එක ඔයාට දැන් බිල් එක ඕනේද? ඔයාට දැන් බිල් එක ඕනේද? ඒක English වලින් would you like the bill now? Chinese 您现在要账单吗？您现在要账单吗？ දහවෙනි එක කෑම හොඳද? Was the food okay? 食物还好吗？ Thank you. බොහොම ස්තුතියි. 谢谢. 谢谢. උයි අන්තිම එක ආයෙත් අපිව ඇවිල්ලා බලන්න. Please visit again. 请再次光顾. 请再次光顾. එහෙනම් ඒ තමයි රෙස්ටරන්ට් එකක වැඩ කරන එක්කෙනෙක් පාවිච්චි කරන 12 දේවල්. ඒ නිසා මං බලාපොරොත්තු වෙනවා මේක ඔයාට උදව් වුණා කියලා. ඒකට වෙන suggestions තියෙනවා නම් ඔයා පුළුවන් comments පහළ ලියන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් next video එකේ හම්බෙන්න. Bye bye!